ආයුබෝවන් යාළුවනේ. ඉතින් ඔන්න අදත් මම ඔයාලට රසවත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ටික දවසක් වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. දන්නවා ඔයාලා බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා තමයි ටිකක් කල් ගියා වුණත් මේ ලස්සන වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කිඹුල බනිස් රෙසිපි එකක්. ඉතින් සමහර අය මේකට වියන් රෝල් කියනවා, පියන් රෝල් කියනවා, ඒ වගේම කිඹුල බනිස් කියලාත් කියනවා. ඉතින් මේ කිඹුල බනිස් එකට හදාගන්න මම පිටි ග්‍රෑම් 300ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ. බනිස් 8ක් හදාගත්තා මේ පිටි ග්‍රෑම් 300කින්. ඉතින් හරිම රසට හරිම හොඳට මේ රැලි ගැලවෙන විදිහට මැද්ද හොඳ සොෆ්ට් එකට ඒ වගේම යට හොඳ තද ගතියට හිටින්න පියන් රෝල් එක හදාගන්න හැටි මේ කිඹුල බනිස් කියලාත් අපි කියනවා. මේ බනිස් එක හදාගන්න හැටි මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ වැස්ස දවස්වල උණුවෙන්ම කන්න ගෙදර ලේසියෙන්ම හදාගන්න පුළුවන් ලේසිම රෙසිපි එකක් මම අද ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මෙතන මම මුලින් අරන් තියනවා පිටි ග්‍රෑම් 300ක්. ඒ වගේම මද උණුසුම් වතුර වලට ප්‍රමාණයක් නැහැ. අවශ්‍ය වෙන විදිහට අපි අරගමු. ඊස්ට් අරගෙන තියනවා මෙතන මේ ග්‍රෑම් 7 පැකට් එකක් තමයි මම අරගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් තේ හැඳි දෙකක වගේ ප්‍රමාණයක් ග්‍රෑම් 7කට තියෙනවා. මම මේ පැකට් එක කඩලා ඔයාලට පෙන්නන්නේ මේ ඊස් තමයි තියෙන්නේ. ලුණු තේ හැඳි එකක් අරගත්තා. බටර් ඔයාලට ගන්න පුළුවන් ග්‍රෑම් 30 ඉඳලා ග්‍රෑම් 40ක් 50ක් වගේ ප්‍රමාණයට ගන්න පුළුවන්. ඉතින් ග්‍රෑම් 30ක ප්‍රමාණය ප්‍රමාණවත්. සීනි මේස හැඳි 2යි, බිත්තර 1යි, පිටි ග්‍රෑම් 10යි. ඒ කියන්නේ මේස හැඳි 1යි. ඊස් ටික මුලින්ම මම මේ වගේ පොඩ්ඩක් වතුර ටිකක් දාගන්න පුළුවන් භාජනයකට දාගන්නවා. ඉස්සෙල්ලම අපි මේ ඊස් ටික හොඳ ක්‍රියාකාරීත්වයේ තියෙනවද කියලා දැනගන්න ඕනේ. මේකටම මම සීනි හැඳි එකමාරක් විතර එකතු කරලා මේක චුට්ටක් කලවම් කරගන්නවා. එතකොට අර ඊස් ටික කැටි ගහන්නේ නැතුව දිය කරගන්න ලේසියි. සීනි ටිකත් එක්ක කලවම් කරගත්තාම ඊට පස්සේ මේ තියෙන්නේ මද උණුසුම් උණු වතුර ඇඟිල්ල දාලා ගන්න පුළුවන් තරම් මද උණුසුම් උණු වතුර තමයි තියෙන්නේ. ගොඩාක් රස්නේ වතුර ගන්න එපා. ඉතින් මේ විදිහට ඊස් ටික දිය කරලා හොඳට විනාඩි 5ක් විතර වහලා තියන්න. එතකොට මේක හොඳට පෙන දාගෙන එනවා නම් ඔයාලගේ ඊස් ටික හොඳ ක්‍රියාකාරී තත්ත්වයේ තියෙනවා. ඊට පස්සේ ඔයාලා මේ මිශ්‍රණය අරගන්න පුළුවන් පිටි ඩෝ එක අනා ගන්න. බෝල් එකක් අරගෙන මම මේකට එකතු කරගන්නවා පිටි ග්‍රෑම් 300යි, ඉතිරි සීනි ටිකයි, ලුණු තේ හැඳි 1යි, පිටි ග්‍රෑම් 10යි. එහෙමත් නැත්නම් මේ හැඳි 1යි. මේ ටික හොඳට එකතු කරලා ඔක්කොම ටික මම කලවම් කරගන්නවා. කලවම් කරලා ඊට පස්සේ එකතු කරගන්නවා බිත්තරය. බිත්තරේ කඩලා එකතු කරගත්තා. බිත්තරේ අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ගෙදර ඔයාලා දෙයක් හදා ගන්නකොට පෝෂණීය ගුණයක් ටිකක් වැඩි වෙන්න බිත්තරයක් එකතු කරගන්න. ඊස් ටික දැන් හොඳට පෙන දාලා තිනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් ඒ කියන්නේ මේ ඊස් ටික හොඳ ක්‍රියාකාරී තත්ත්වයේ තියෙනවා. ඉතින් දැන් ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලගේ ඩෝ එක අනන්න. හැමදාමත් මම කියනවා වගේ ඊස් ටික ක්‍රියාකාරීත්වයේ තියෙනවද කියලා බලලා එකතු කරන්න ඩෝ එක අනා ගන්න. මොකද ඊස් ටික හුලං වැදිලා හැම තිබුණොත් ඊස් ටික පිපෙන්නේ නැහැ. එතකොට මේ ඩෝ එක හරියට අපිට හදාගන්න බැරි වෙනවා. බිත්තරේ සහ ඊස්ට් අනපු වතුර ටිකෙන් ඊස්ට් මිශ්‍රණයෙන් මුලින්ම පිටි ටික අනා ගන්න. ඊට පස්සේ මදි ප්‍රමාණයට ඔයාලට පුළුවන් ඔයාලා අර තියාගත්තු මඩ උණුසුම් වතුර ටික එකතු කරලා මෙන්න මේ විදිහට ඩෝ එක අනා ගන්න. ඊට පස්සේ මේ ඩෝ එක අනාගත්තට පස්සේ තමයි අපි බටර් ටික එකතු කරන්නේ. බටර් ටික එකතු කරනකොට හොඳට මේ බටර් ටික මේ පිටි එකත් එක්ක මිශ්‍ර වෙනකන් ඔයාලා ටිකක් ඉවසීමෙන් මේක අනා ගන්න. මෙන්න මේ වගේ පොඩ්ඩක් විතර දියගතකට හැරිලා ඊට පස්සේ හිමීට නැවත මේ බටර් ටික හොඳට පිටි එකට උරා ගන්නකොට නැවත හොඳ පිටි මෝලියක තත්ත්වයට මේ ඩෝ එක හැදෙනවා. දැන් මෙන්න මේ විදිහට හොඳට මේ බටර් ටිකක් දාලා අනාගත්තට පස්සේ මේක ඔයාලා වහලා තියලා තියන්න ඕනේ. දෙගුණයක් විතර මේක හොඳට පිපෙන්න තියලා තියන්න ඕනේ. ඉතින් මම මේක බෝල් එකට ඔයාලට තෙල් ටිකක් හරි පිටි ටිකක් හරි මෙහෙම දාගන්න පුළුවන්. බෝල් එකේ ඩෝ එක ඇලෙන එක වළක්ව ගන්න තමයි මේ විදිහට පිටි ටිකක් හරි එහෙම නැත්නම් ඔයාලට තෙල් ටිකක් ගාලා අරගන්නත් පුළුවන්. අරගෙන මේ විදිහට මම හොඳට මේ බෝලේ රවුම් කරලා
වහලා තියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් තෙත රෙදි සර්වියට් එකකින් තෙත හොඳ රෙදි කෑල්ලකින් පිරිසිදු රෙදි කෑල්ලකින් හරි මේ වගේ ඉටි කොලයකින් හරි හොඳට මේක සීල් වෙන්න කවර් කරලා තියන්න. ඉතින් ඔයාලා උණුසුම් දේශගුණයක ඉන්නවා නම් මේක පැයක් වගේ යනකොට හොඳට පිපෙනවා. ඉතින් දැන් මේ තියෙන්නේ මම මේ දවස්වල උණුසුම් දේශගුණයක් තියෙන නිසා පැයක් යන්නත් කලින් මගේ ඩෝ එක පිපුණා. ඉතින් සීත දේශගුණයක ඉන්නවා නම් ටිකක් පිපෙන්න ගත වෙන කාලය වැඩි වෙයි. ඉතින් ඔයාලා මේක කොහොම වුණත් ඩබල් සයිස් එකටවත් පිපෙනකන් තියාගන්න. ඒ අතරේ මම මෙතන ලෑස්ති කරගත්තා සීනි, සුදු සීනි හෝ රතු සීනි දෙකම උනත් අරගන්න පුළුවන්. ඒ දෙකෙන් එක වර්ගයක් අරගන්නත් පුළුවන්. මම මේ දෙක එකට කලවම් කරලා අරගත්තා. සීනි මේස හැඳි 3ක් විතර වගේ ඕන වෙනවා. ඒ වගේම තෙල් මේස හැඳි 3ක් විතර වගේත් ඕන වෙනවා. ඉතින් ඒ ටිකත් ලෑස්ති කරලා තියලා දැන් අපි බලමු ඔයාලගේ පියන් රෝල් එකේ එහෙම නැත්නම් කිඹුල බනිස් එකේ හැඩේ හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ පිපිලා තියෙන පිටි එක දැන් මම හොඳට වාත බුබුලු ඉවත් කරලා හොඳට විනාඩියක් විතර හොඳට අනලා අරගෙන මෙන්න මේ විදිහට ඔයාලා ගන්න ලෑල්ලක් උඩට හරි මේසේ උඩට හරි අරගෙන මේක හොඳට රවුමට තුනී කරගන්න. මේ විදිහට හොඳට රවුමට තුනී කරගන්න රෝලින් පින් එකක් තියෙනවා නම් රෝලින් පින් එකකින් හරි තුනී කරගන්න. ඉතින් රෝලින් පින් එකට වඩා මට නම් අතින් මේක තුනී කරගන්න එක ලේසි. මොකද හොඳට රවුමට හැඩය හදාගන්න ලේසි අතින් හදාගන්නකොට. ඉතින් ඔයාලා පහසු විදිහක් භාවිතා කරන්න. මේ විදිහට හොඳට රවුම හදාගත්තට පස්සේ මම මේ ඩෝ එක කෑලි 8කට කපා ගන්නවා. ත්‍රිකෝණ හැඩේ හිටින්න තමයි ඉතින් දැන් මම මේ කෑලි 8 කපා ගන්නෙ. රවුමට තුනී කරගෙන කපා ගන්නකොට ඔයාලට ත්‍රිකෝණ හැඩේ හදාගන්න ලේසියි. ඉතින් මේක මේ බෝල කරලා අරගෙන වෙනම හදනවට වඩා මේ විදිහට තුනී කරලා කෑලි කපලා ගන්නකොට ලේසියෙන් ඔයාලට හැඩේ හදාගන්න ලේසියි. ඉතින් මම ඊළඟට පෙන්නන්නම් ඔයාලගේ රෝල් එකේ හැඩේ හදාගන්නේ කොහොමද කියලා. මේ කෑලි ටික කපලා අරගෙන මම මේ විදිහට පැත්තකට මේ විදිහට ඔක්කොම ටික තියා ගන්නවා. දැන් මේ වෙනකොට ඔයාලා ඔයාලගේ oven එකට දාන ට්‍රේ එකක් තෙල් කඩදාසියක් එහෙම දාලා ලෑස්ති කරලා තියාගන්න. මොකද මේ හැඩය හදාගත්තට පස්සේ අපි කෙලින්ම මේ පුච්ච ගන්න තැටිය උඩින්ම තමයි තියාගන්නේ. මේ තෙල් කඩදාසියක් දාලා මම දැන් තැටිය ලෑස්ති කරලා තියාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේ හැඩය හදාගන්න හැටි තමයි ඔයාලට පෙන්වන්නේ. මේ ත්‍රිකෝණ හැඩයේ මහත පැත්ත අරගෙන මේ විදිහට පොඩ්ඩක් දෙපැත්තට ඇදලා ඉස්සර හැනුත් ටිකක් ඉදිරියට ඇදලා මෙන්න මේ වගේ ත්‍රිකෝණ හැඩයට හොඳට තුනී කරගන්නවා. මේ විදිහට හොඳට ත්‍රිකෝණ හැඩයට තුනී කරගත්තට පස්සේ යට වැඩි ත්‍රිකෝණයේ දිගටි හැඩේ පැත්තෙන් ඉදිරියට අත ගොඩක් තද කරන්නේ නැතුව මෙන්න මේ විදිහට හිමීට ඉස්සරහට රෝල් කරගෙන එනවා. ඉතින් මෙතන මේ වැඩි වගේ තේරෙනවා නම් පස්සට අදින ගමන් රෝල් කරගන්න. දැන් මේ තියෙන්නේ ඔයාලගේ කිඹුල බනිස් එකේ හැඩය. දැන් මේ හොඳට පියන් රෝල් හැදෙන විදිහට රෝල් වෙලා තියෙනවා. නැවතත් එකක් මම ඔයාලට කරලා පෙන්නන්නම්. මේ දෙපැත්තේ හැඩය තියෙන පැත්තෙන් පොඩ්ඩක් විතර මෙන්න මේ විදිහට දෙපැත්තට ගස්සන ගමන් ඇදලා ඉස්සරහෙන් උඩට ටිකක් ඇදලා අරගන්න. ඇදලා අරගෙන මේක හොඳට තුනී කරන්න. සාමාන්‍යයෙන් 5 කාසියක වගේ ඝනකම හිටින්න තත්ත්වෙට තුනී කරගන්න පුළුවන්. මේක හොඳට තුනී වුණාට පස්සේ පහළ කොටසේ ඉඳලා ඉදිරියට හිමීට මේක ගොඩාක් අත තද කරන්නේ නැතුව හිමින් රෝල් කරගෙන ඉදිරියට එන්න. ඉතින් හරිම ලේසියෙන් ඔයාලට මේ විදිහට කිඹුල බනිස් එකේ හැඩය හදාගන්න පුළුවන්. ඉතින් මේ හැඩය හදාගත්තට පස්සේ අපි අර තෙල් ස්වල්පයක් අරගත්තනේ මේස හැඳි 3ක් විතර. මේ තෙල් ටික හොඳට මේ බනිස් වල තවරන්න ඕනේ. දැන් මේක නැවත වතාවක් අපි දෙගුණයක් පිපෙන්න, ඒ කියන්නේ හොඳට පිපෙනකන් තියන්න ඕනේ. ඉතින් මේ පිපෙන්න තියන්න කලින් හොඳට මෙන්න මේ විදිහට තෙල් තවර ගන්න. එතකොට ඔයාලගේ මේක වේලිච්ච ස්වභාවයක් නැතුව හොඳට තියෙනවා. අනිත් එක තමයි අපි දැන් මේකට සීනි තවරන්න ඕන නිසා හොඳට තෙල් ගාලා තියාගන්න. පිපෙන්න කලින්. මොකද පිපුණාට පස්සේ ගොඩක් තෙල් තවර ගන්න අමාරුයි. ඒ නිසා පිපෙන්න කලින් හොඳට තෙල් තවර ගන්න. ඊට පස්සේ මේක හොඳට වහලා හොඳට දෙගුණයක් විතර පිපෙනකන් වහලා තියලා තියන්න. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට හොඳට දෙගුණයක් විතර පිපුණාට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති කිඹුල බනිස්සල හොඳ මහත මැද්දෙන් මහත් වෙලා දෙපැත්ත හීනි වෙලා ලස්සනට හැදිලා තියෙනවා. දැන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේකට සීනි තවර ගන්න එක. දැන් මේ ඉතිරි තෙල් ටිකත් මම චුට්ටක් මෙහෙම උඩින් තවර ගන්නවා. මොකද අපි දැන් මේකට සීනි තවර ගන්න ඕන නිසා
දැන් ඔයාලට පේනවා ඇති මේ කිඹුලා බනිස් එක මේ විදිහට හොඳට පිපිලා තියෙන්නේ. දැන් අපි මේ මම පීරිසියකට ගත්තාම ඔයාලට ලේසි මේ සැඳි දෙකක් තුනක් වගේ සීනි ගත්තාම ප්‍රමාණවත් මේ පීරිසියකට අරගත්තාම මෙන්න මේ වගේ යට පැත්තට වදින්න නැති වෙන්න උඩ පැත්තට හිටින පැත්ත විතරක් සීනි තවරලා පොඩ්ඩක් විතර මෙන්න මෙහෙම තවරලා අරගන්න. උඩ පැත්තට සීනි තවර ගන්න. තෙල් හොඳට ගාලා තියාගත්තාම ඔයාලට මේ සීනි ටික ලේසියෙන්ම තවර ගන්න පුළුවන්. මේ වෙලාවේ අත තද කරන්න එපා. අත බොහොමත්ම බුරුලට තමයි මේ වැඩේ කරගන්න ඕනේ. දැන් මේ වෙලාවේදී ඔයාලගේ oven එකත් preheat වෙන්න on කරලා තියාගන්න. විනාඩි 10ක් celsius අංශක 180ට oven එක රත් වෙන්න තියලා තියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට සීනි තවරවල සකස් කරගත්තු කිඹුලා බනිස් ටික celsius අංශක 180ට විනාඩි 20ක් බේක් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට celsius අංශක 180ට විනාඩි 20ක් බේක් කරගත්තු කිඹුලා බනිස් ටික. ඉතින් ඔයාලට පේනවා ඇති තාම රස්නේ. ඉතින් මට අල්ලන්න අමාරුයි. ඒ නිසා මම මේ ටිෂු කොලයක් තියලා ඔයාලට අල්ලලා පෙන්නන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්නකොට මම ඔයාලට මේක කඩලා පෙන්නුවා කොහොමද තත්ත්වය ඇතුළේ කියලා. ඉතින් හරිම රසයි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒ වගේම අපිව subscribe කරලා තියාගන්න. ආයිබෝවන්.